එහෙනම් ඔබ හැමතිස්සෙම පින්විතනි මහා පුණ්‍ය ශක්තියක් නගා ගන්න ඕන ඒ කාරණාව නිසා. ඔබට ධර්ම අවබෝධ වෙන්න. ඔබ ওই පුණ්‍ය ශක්තිය ඔබට විතරක් නෙමෙයි පින්විතනි ඔබගේ දුවා දරුවන්ට ලැබලා දෙන්න. ඔබගේ දුවා දරුවන්ට ওই පුණ්‍ය ශක්තිය ඔබ ලැබලා දුන්නේ නැත්නම් පින්විතනි ඔබගේ පරම්පරාවේ අවසාන පුරුක ඔබ වෙනවා නිවන් දකින්න පින්විතනි. එතනින් යාර නිවන් දකින්න නැති දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය සමාදන් වෙන අපතේක් බිහි වෙනවා. සමහර වෙලාවට අපි පිටරට දේශනා කරද්දී මේ පිරිසට ඒවා මතක් කරලා දෙනවා පින්. ඔබ ওই මහ විනාශයක් ඔය කරේ කියලා. ඔබ පිටරට ගිහිල්ලා. අද ඔබගේ පරපුරේ නිවන් දකින්න අවසාන පුරුක ඔබ බවට පත් වුණා කියලා අන්තිමට දානයක්වත් දෙන්නේ නැහැ ඔබගේ දරුවා කියලා. ඒකට හේතුව ඔබගෙන් නෙමෙයි දෘෂ්ටි ගන්න. මේ රටේ ඉන්න මිනිස්සුන්ගෙන් දෘෂ්ටි ගන්න. මේ රටේ ඉන්න මිනිස්සු ආර්යයන් වහන්සේලා කියන්නේ කවුද කියලා අඳුරන්නේ නැහැ. ඒක දරුවාගේ දෝෂයක් නෙමෙයි. පින්විතනේ රටේ ඉන්න මිනිස්සුගේ දෝෂයකුත් නෙමෙයි. මේ මිනිස්සු දන්නේ නැති එක දන්නේ නැහනේ. ස්වාමීන් වහන්සේ නමක් වඩනකොට ඔබට නැගිටින්න පුළුවන්කම තිබුණාට පින්විතනේ මේ මිනිස්සුන්ට නැගිටින්න බෑ. නැගිටින්න බැරි. මේ මිනිස්සු නරක හින්දා නෙමෙයි. පින්විතනේ මේ මිනිස්සුන්ට එහෙම දෘෂ්ටියක් නැහැ. හොඳ මිනිස්සු පින්විතනේ. ඒ මිනිස්සුන්ට එහෙම දෘෂ්ටියක් නැහැ. ඒ මිනිස්සුන්ට එහෙම දෘෂ්ටියක් නැති නිසා පින්විතනේ මේ මිනිස්සුගේ අතින් එහෙම පිනක් සිද්ධ වෙන්නේ නැහැ කවදාවත්. ඒකයි පින්විතනේ ඔබ හැමතිස්සෙම උත්සාහ කරන්න මේ දේවල් හරියට අවබෝධ කරගන්න. පින්විතනේ ඔබට ලොකු වගකීමක් ඔය තියෙනවා. අන්තිමට පින්විතනේ රුපියල් සතවලට වැහුණට පස්සේ ඔබගේ හිත ඔය තියෙන සියලු වගකීම් ඔක්කොම වැහිලා යනවා ඔබට පින්. රුපියල් සතවලින් වැහුණට පස්සේ ඔබට හිතෙන්නේ පින්විතනේ ළමයාට උගන්වන්න ඕනේ කොහොම හරි උගන්වන්න ඕනේ පරතරයකටම උගන්වලා හොඳට සල්ලි වැක් කරන්න තියෙන්න ඕනේ අපිට අනිත් ඒවන්ට පුප්පගෙන අපිට ඉන්න පුළුවන් කියන එක. ඔන්න ඔවා තමයි පින්විතනේ භයානක දේවල්. ඔය තැන් වලට හිත නැඹුරු වෙන මිනිස්සයාගේ පින්විතනේ සදාචාරයේ සම්පූර්ණයෙන්ම කෙලිසිලා යනවා. හරි භයානක වැඩක් ඔය. ඉතින් ඔබට මහා වාසනාවක් තියෙනවා හැමදාම පින්විතනේ ඔබ මේ ආරාමයට ආවට පස්සේ ඔබට මේ ගැන දැනුවත් වීමක් වෙනවා. ඔබ පොඩ්ඩක් හරි ඇහැරවනවා පින්විතනේ. ඔබ ආයි සමාජයට ගියාට පස්සේ ඔබ හදන්නේ හම්බ කරන්නමයි. ඔබ හොඳට කල්පනා කරලා බලන්නේ නැද්ද කියලා. හම්බ කරලා තව ටිකක් වැඩිපුර හම්බ කරලා තව ටිකක් තියාගෙන අන්න එහෙම ඉන්න තමයි පින්විතනේ ඕනේ ආයි සමාජයට ගියාට පස්සේ. මොකද හේතුව ඔබ සමාජයට ගියාට පස්සේ සමාජයත් එක්කනේ ඔබ ඉන්නේ. ඔබගේ අස්පනා අපිට දරුවා විනාශ වෙනවා ඔබට තේරෙන්නේ නැහැ පින්විතනේ. සමහරවිට ඔබ කියනවා නෑ මට දරුවා නැතුව ඉන්න බෑ. ඒකයි ඉතින් මොනවා කළක් කමන්නේ මට දරුවා නැතුව ඉන්න බෑ. දරුවා විනාශ වෙනවා දවසින් දවස වෙන. ඒත් ඔබට ඉතින් නෑ මට දරුවා නැතුව ඉන්න බෑ කියලා. එක්ක එහෙමයි. එහෙම නැත්තම් හිතෙන්නේ මේ මගේ අරුන් මෙහෙම ඉන්නවා අරුන් මෙහෙම ඉන්නවා මේ ළමයාව මේ අපි කොහොම හරි උඩට අරයි යන්න ඕනේ. ඔන්න ඔහම තත්ත්වයක් පින්විතනේ හිතෙන්නේ. අද ඔබට හැකියාවක් තිබෙන්නේ නැත්නම් පින්විතනේ මේ දරුවාගේ හිත නිවනට නැඹුරු කරන්න මේ දක්වා ඔබ කටයුතු කළා. නමුත් තාම දරුවා නිහිගේ හිත නිවනට නැඹුරු වෙලා නැත්නම් පින්. මං කියන්නේ මහාන වෙන්න නෙමෙයි පින්. මේ දහම තේරුම් අරගෙන මේකෙන් නිදහස් වෙන්න ඕනේ කියලා මානසිකත්වයට ඇවිදilla නැත්නම් පින්විතනේ. ස්වාමීන් වහන්සේ නමකට දානයක් මානයක් දීලා ඒකේ පින් අනුමෝදන් වෙන දන්නේ නැත්නම් පින්විතනේ. දෙන්න නෙමෙයි පින්විතනේ. දෙන්න නම් පුළුවන් ඕනේ කෙනෙකුට පැන්සලක් උනක් දෙන්න පුළුවන්. දෙන්න නෙමෙයි පින්විතනේ. දානමාන දෙන්න. දානමාන කියන සංකල්පය තමන්ගේ ඒ දරුවන්ගේ හිත තුළ නැත්තම් පින්විතනේ. ඇත්තටම ෆේල් වෙච්ච දෙමාපියෙක්. මේ අපි දකින්න දේවල් ඔබට මේ පෙන්වන්නේ පින්විතනේ. ඒ දරුවන් නිවන් දකින්න වෙන්නේ නැහැ. ඒ දරුවගේ නිවන සම්පූර්ණයෙන් වැහිලා ඉවරයි පින්විතනේ. මොකද ඒකට ඔබ කටයුතු කළේ නැහැ. ඔබ ගියා ඉතින් නිවන් දකින්න කිව්ද එයාගේ වැඩන්නේ ඉතින් අපි කොහොමද ඒක ඇති කරවන්නේ? නමුත් ඔබ කියන කතාව ගැලපෙන්නේ නැහැ කියලා ඔබම දන්නව නේද? ඒ දරුවට ක්‍රිකට් ගහන්න ඕන කමක් තිබුණේ නැහැ නේ. ඔබනේ ක්‍රිකට් ගහ ගැස්සුවේ ළමෙලව. ඒ ළමයට ඉගෙන ගන්න ඕන කමක් තිබෙත් නැහැ නේ. ඔබනේ ඉගෙන ගන්න බල කළේ මේක. ඔබ ඉගෙන ගන්න බල කළා. නමුත් ඒ ළමයට නිවන් දකින්න බල කළේ නැහැ නේ. පින්දහම් කරන්න බල කළේ නැහැ නේ. පින්දහම් කියන එක ඔප්ෂනල් මට්ටමක තියාගෙන හිටියා. ඉගෙනීම කියන එක කම්පල්සරි මට්ටමේ තියන් හිටියා. ඇත්ත ඒක නේද? ඉගෙන ගත යුතුයි ඔබ. හැබැයි පින්දහම පුළුවන් වෙලාවට ඇවිල්ලා මේකට සම්බන්ධයක්. ඔබ හරිනම් අනිත් පැත්තනේ කරන්න දෙන්නේ මේකද? ඔය පුළුවන් වෙලාවට ඉගෙන ගනි. පින දහම කරපන් අනිවාර්යයෙන්. නව සමාජයේ පින්කද මේක සමාජයට ඔඩ් මම මේ කියන කතාව. සමාජයට ගැලපෙන්නේ නැහැ මේක. සමාජයේ මේක අනිත් පැත්ත හරවගෙන ඉන්නේ. ඒක තමයි පින්කදේ වැඩේ. සමාජයේ දැන් ඔබ අහලා තියෙන විදිහට භාග්‍යවතුන් වහන්සේගෙන් බණ අහලා සෝතාපන්න ඵලයට පත් වෙච්ච උතුම් මිනිස්සු පින්කදේ මේ කාරණාවක් කිව්වා. ස්වාමීනි යටිකුරු කරපු දෙයක් උඩුකුරු කළා වගේ කියලා. ඒකයි පින්කදේ මේ සමාජයේ යටිකුරු වෙලා තියෙන්නේ. ඒ යටිකුරු වෙලා තියෙන සමාජයේ පින්කදේ බණ දහම ඇසුරු කරනකොට උඩුකුරු වෙනවා.
ඒකයි යටිකුරු කරපු සමාජයට පින්විතට මේ බණ දාදී වහ වගේ දැනෙන්නේ.